හරි හරි. ඒ කියන්නේ දැන්ට quad core දක්වා ඇවිල්ලා තියෙනවා. quad core එකට නම් අපි XP දාපුවම වැඩ කරනවා. මොන මයික්‍රෝප්‍රොසෙසර් එකකට software එකක් එක වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ software එකක් දාන්න ඕනේ යාට. ඒකේ මූලික මාර්ගය තමයි 8086 කියන්නේ. මේක Intel සමාගමෙන් ගහපුවා. මේක මයික්‍රෝ කන්ට්‍රෝලර්. මයික්‍රෝ කන්ට්‍රෝලර් එකක් මේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එකම තියෙනවා පික් එකෙන් ගාලා 1084 කියන එක. ඒ IC එක ප්‍රෝග්‍රෑම් කරලා හදලා තියෙනවා මේ වාහනේ. මේක හදලා තියෙන අපි ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් විදියට මේ පාත් එකේ යන්න. පාත් එකේ ගමන් කරන්න. එයා මේ කළු පාට එක සෙන්ස් කරගෙන ගමන් කරනවා. මෙයා හදන්න භාවිතා කරපු software එක අතන දෙනවා. ඒ කියන්නේ මෙයාට ලියලා තියෙන software එක. ඉතින් මේක machine code language වලින් ලියලා තියෙන්නේ. මේක අපිට port වලට call කරලා තියෙන කෙලින්ම compiler එකක් ඕනේ නැහැ. මේක low level language එකක්. හැබැයි අපි මෙතන include p1084 කියන file එක close call කරලා තියෙනවා. ඒකින්ද මේක MPLAB වලට compile කරනවා. ඒ කියන්නේ මෙතන දැන් මේ port C, bank cell කියන ඒවා මේක assembly වල නැහැ. මෙයා කරලා තියෙන්නේ මේකෙන් තමයි ඒක අරන් තියෙන්නේ. මේ include file එකේ මේක include file එකෙන් අයින් කරලා compile කරනවා. කියන්නේ මේ ෆයිල් එකේ data මේක ඇතුළට යවන්න ඕනේ. ඒක කරන්න තමයි මෙතන පොඩ්ඩක් මේ මම bit succeeded කියලා කම්පයිල් කරලා තියෙනවා. මේක කම්පයිල් කරලා තියෙන්නේ. මේ එකට භාවිත කරපු ප්‍රෝග්‍රෑමර් එක. මේ භාවිත කරපු IC එකක්. මේ මල්ටි ප්‍රෝග්‍රෑමර් එකක්. මේකත් අපි හදාගත්ත එකක්. මේ මෙතනදී මම හදලා තියෙන්නේ මේ පාරට සෙට් කරලා යන්න. අපිට ඕකට ඕන නම් human sensors හරි thermo sensor හරි metal thermo හරි දාලා ඕනෑම දෙයකට යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ electronic field එකෙන් කරන්න ඕනේ මොනවද? ඒ ඕන දෙයක් මේකෙන් කරන්න පුළුවන්. දැනට ලංකාවේ නම් පාවිච්චි කරන්නේ බියර් කම්පැනි එකේ බෝතල් හොදන තැන් තියෙනවා. ඒ වගේ තැන් වලට මිනිස්සුන්ට ළඟා වෙන්න බෑ. ඒ වගේ තැන් වලට පාවිච්චි කරනවා ඔයන් ප්‍රෝග්‍රෑම් කරපු මේ වගේ robo arms ඒ මේ වගේ තැන් වලට නැත්තම් Toyota කම්පැනි පාවිච්චි කරනවා line breakers මෙයා කරන්න. අතන තියෙන්නේ මයික්‍රෝප්‍රොසෙසර් එක ලොජික් අවස්ථාව. ඒ කියන්නේ තර්ක කිරීමේ අවස්ථාව. ඒ කියන්නේ මෙතන කළුද සුදුද කළු නම් මම මොකද කරන්න ඕනේ සුදු නම් මම මොකද කරන්න ඕනේ ඒ තර්ක කරන අවස්ථාව එතන තියෙන්නේ. ඒකටම තියෙනවා ගණිතමය අවස්ථාව. ඒ කියන්නේ arithmetic. logic and arithmetic කියන එක. ඒ ගණිතමය අවස්ථාව තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. මෙතන තියෙන්නේ මේ එකතු කිරීම. මේක එකතු කිරීම අඩු කිරීම ඕනම දෙයක් කරන්න පුළුවන්. ඒ අපි හදන රෙජිස්ටර් වලට අනුව. ඒ කියන්නේ රෙජිස්ටර් එකේ time zero interrupt එක අපිට ඕන විදිහට වෙනස් කරයි. ඒකට දෙන high low logic pulse එක අනුව අපිට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන්. ඒ වෙනස් කරන දේ අනුව එකතු කරනවද අඩු කරනවද කියලා මේවා කරන්න පුළුවන්. අපිට අතර දිනවා තර්ක කරන්න. ඒ කියන්නේ යාට හිතලා දෙයක් කරන්න පුළුවන්. ඒ වගේ අපිට කවුන්ට් කරලා වෙලාව time delay හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඕනම නිර්මාණයක් කරන්න පුළුවන්. මෙතන ඉඳලා නික්කම් බෝඩේ යන්න අර වාහනේට හදන්න ඕන නම් කොහේ හරි යන්න ඕන නම් එතනට යන දුර කවුන්ට් කරලා ඒ කියන්නේ දුර කියන්නේ එතනට යන විනාඩි ගාන කවුන්ට් කරලා ඒක මෙතනට ලෝඩ් කරලා එක්කෝ ඒක අඩු කරලා හරි නැත්නම් ඩික්‍රිමන්ට් කරලා හරි ඉන්ක්‍රිමන්ට් කරලා හරි මේ දෙකෙන් ඕන එකක් ඩික්‍රිමන්ට් කරොත් එහෙම 500ක් වෙලාව යනවා නම් 500 ලෝඩ් කරලා ඒක බිඳුව වෙනකන් අඩු කරනවා. බිඳුව වෙද්දි මෙයා දන්නවා මම නික්කම් බෝඩේ ගිහිල්ලා ඉවරයි කියලා. මොකද අරයා තර්ක කරලා ගන්නවා එයාගේ පාත් එක. එයාට තර්ක කරන්න පුළුවන්. තර්ක කරලා ඒ කියන්නේ මේ කළු සුදු මේ වගේ මේකට ඒක ප්‍රෝග්‍රෑමර් එකේ දෙන්න ප්‍රෝග්‍රෑම් එකේ දෙන්න ඕනේ. මේ තර්ක කරලා ඒ ඉන්පුට් එක ගන්නවා. ඒ ඉන්පුට් එක අරගෙන එයා යනවා. ඔකට human මේ ටෙම්පරේචර් සෙල්ස් දැම්මොත් එහෙම මේ සෙන්සර්ස් දැම්මොත් එහෙම එයාට වෙන්නේ මිනිස්සුන්ගෙන් ඉන්ටරප්ට් එකක් නැහැ. ඒ කියන්නේ මිනිස්සුන්ට ඉන්ටරප්ට් එකක් නැතුව සෙල්ෆ් ඩ්‍රයිව් කරගෙන ඕනම ටාගට් එකට යන්න වාහනයක් දාන්න පුළුවන්. අපි ඉතන වාහනයක් කරන් තියෙන්නේ මේ හදලා කරලා පෙන්නන්න පුළුවන් හින්දා නැත්තම් මේ වගේ රොබෝ කිට් තමයි ප්‍රෝග්‍රෑම් කරන්නේ. මේ රොබෝ කිට් ඕන විදිහට ප්‍රෝග්‍රෑම් කරනවා. නැතුව තව රොබෝස් කියන්නේ මෙතන ඉන්නවා මේ iRobot කියන කෙනා. මෙයාට පුළුවන් සාමාන්‍ය මිනිස්සෙක් කරන ඕනම මොෂන් එකක් කරන්න. මේ iRobot පීනන්න බෑ. පීනන්න උනට රොබොට් මාළුවෙක් ඉන්නවා ඒ ටෙම්පරේචර් එකට පීනන්න. ඒක විතරයි මට බැරි අනික ඕනම ඉරියව්වෙන් බැලන්ස් කරලා කරන්න පුළුවන්. මේ ඒකටත් ස්ටෙපර් මෝටර් එක අර වගේ IC භාවිත කරලා තමයි. ඕනම ප්‍රශ්නයක් තියෙනවා නම් පික් බේසික් හරි පික් ප්‍රෝග්‍රෑමින් හරි ප්‍රෝග්‍රෑම් එක ගැන හරි